යුද්ධයට සහභාගී වෙමු. ඕවා අපිට වැඩ නෙමෙයි. අපි පෘථිවියේ ඉන්න සුපිරිම වීරයෝ දෙන්නේ. එහෙමද? එහෙනම් එන්නකො මගේ පස්සේ. යමුද? අනේ දෙයියනේ. මෙච්චර සත්තු ගොඩක්. මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ? දැන් මේ අපේ මහා ක්‍රීඩා තරගයේදී සිය ජීවිතය පරදුවට තියලා තරග කරන්න ඇවිත් ඉන්නවා දුර ඈත පෘථිවියේ ඉඳලා අමුතුම පුංචි සත්තු 3 දෙනෙක්. අයියෝ එරදුරානේ මිනිස්සු 3 දෙනෙක්. ඒ මිනිස්සු 3 දෙනා තරග වදිනවා සෙනසුරුගේ දක්ෂතම ක්‍රීඩකයා රැකෝ සමග. මෙයාද ඔයගලගේ වීරයා. මට පුළුවන් මෙයාව එකාදීන් පාරක් දෙලා දාන්න. අනේ අර බලන්න. ඇයි මොකද කඩියා? බය වෙන්න එපා. ඔයාට මේ තරගෙ දිනන්න පුළුවන් වෙයි. හරි එහෙනම්. තරගය පටන් ගන්න කලින් මම මේ කියන්නේ. වැඩි වට ගානක් දිනන කෙනාටයි හඳේ කෑල්ල හිමි වෙන්නේ. අනේ පොප්කෝන්. දෙන්නකෝ. අනේ තාරා මෙයා මට පොප්කෝන් එකක් දෙන්නේ නෑනේ. ඒකට කමක් නෑ ඩැඩි. ගෙදර ගියාට පස්සේ අපිට ඕන තරම් පොප්කෝන් ගන්න පුළුවන්. ඔන්න පළවෙනි වටේ ආරම්භුණා. අවස්ථා 3න් වැඩි ගණනක් හරියටම විදින කෙනයි දිනන්නේ. විදිනව පුළුවන් නම්. ඔයාගේ වාර දැන්.